මං ගොඩාක් ආදරය කරන ඔයා ඇත්තටම දැනන් හිටියා. මං ඔයාට කොච්චර ආදරය කරනවද කියලා. ඔයා මාව ටිකින් ටික ඔයාගෙන් ඈත් කරන්න උත්සාහ කරද්දිත් ඔයාගේ වෙනස්කම් හරි අමාරුවෙන් තනියම දරාගෙන ඔයාගෙන් ඉල්ලුවේ එකම එක දෙයයි. අනේ මාව දාලා යන්න එපා, මම එක්ක ඉන්න කියලා විතරමයි. ඔයාට මතකද මේ වචන ටික? ඒ වචන ASCII මොන තරම් කඳුළු වැටුණද කියලා ඔයා දන්නවා. ඒ චැට් ඇතුලේ, ඒ කෝල් ඇතුලේ මන් වෙනුවෙන් ඔයාගේ ජීවිතයේ තිබුණු තැන මටත් නොදෙනිම වෙන කෙනෙක් අයිති කරන් කියලා දැනගත්තාම ඔයා දන්නවද මිනිස්සෙක් විදිහට මොන්න තරම් මම අසරණ වුණාද කියලා? අදටත් ඔයා දන්නේ නැහැ. අදටත් ඔයාට හිතා ගන්නවත් බෑ. විස්තර කරන්න අමාරුම හැඟීම් ASCII අදටත් ඒ අසරණ වෙච්ච තනි වුණු ආදරණීයම හැඟීම් ඒ විදිහටම තියෙනවා මේ පපුව ASCII. ඔයා ඒ නැති කරගත්තේ ඔයත් එක්ක හැමදාමත් එකට ඉන්න හරි ලස්සන හීන දැකපු මිනිස්සෙක්. ඔයා ඒක ඉස්සර ඉඳන්ම දැනන් හිටියා. ඒක මන් දන්නවා. ඔයාට තිබුණා මට එහෙම නොකර ඉන්න. ඔව්, ඔයාට ඒ තරම් ආදරය කරපු මාව ඒ විදිහට අතෑරලා නොදා ඉන්න. මොකද ඔයා දවසක අනිවාර්යෙන්ම ඔයාටම කියාගනීවි මේ ලෝකේ මට වැඩිපුරම ආදරය කරපු මිනිස්සෙක්ව මම නැති කරගත්තේ කියලා. ඔව්, අනිවාර්යෙන්ම ඔයා ඒ විදිහට ඔයාටම දවසක කියාගනීවි. ඉතින් මේ හිතේ ආදරේ තවමත් කිසිම වෙනසක් නෑ. ඒත් මන් දන්නවා ආයෙම කවදාවත් ඔයා මගේ ජීවිතේට ආයෙම එන්නේ නෑ. ඔව්, ආයෙ කවදාවත් මේ ආත්මේ අපි දෙන්න මුණ ගැහෙන්නේ නෑ. හැබැයි කිසිම දවසක මගේ ආදරේ අයිති නොවුණා කියලා වෙනසක් වෙන්නේ නෑ. සත්තයි. මට ඕනි ඔයා එයත් එක්ක සතුටින් ඉන්න. අපි දැකපු හීන එයත් එක්ක සැබෑ කරගන්න.